අනේ මන්ද කරලත් බෑ නොකරත් බෑ. විල්සන් ලොක්කා නේද ඉන්නේ? යකෝ මූණක් බලාගෙන ගහන්නේ කොහොමද මේ වයසක මිනිස්සයාට? කිට්ටු කරලා බලමුකෝ කෝකටත් කියලා. ඉන්දුවර පුතා මම කඩේට ආවද? ඔව් කඩේට ආවා. හොඳයි. වටපිටාවේ නම් කවුරුත් වැඩිය නෑ. පෙට්ටගම නිසා අයිනෝ හොම්බට දෙයක්. අයිනෝ කාල කන්නියා. මූ මේ ග්‍රාම සේවක මොකෙක් කියලා හිතා ඉන්නවද දන්නේ නැහැ. ග්‍රාමසේවක මහත්තයා මොකෝ මේ කලබලේ? අර ජයන්තයාගේ අවුරුදු 16 පොඩි එකා. ඒකගේ චන්දනාම ලේඛනේ නම නැහැ කියලා මාත් එක්ක ආවනේ ඔරොප්පුවට. අප්පට සිරි ඊට පස්සේ මං කිව්වා උට හොඳ වෑන් දෙකක්. චන්දනාම ලේඛනේට නම දාන්න තාම උගේ වයස සම්පූර්ණ නැහැනේ. අම්මපා අද කාලේ හැදෙනේ උන් ග්‍රාමසේවක කියලා බලන්නේ තැරි ගහලා දාන්නේ මං. ඒක ඇත්ත ග්‍රාමසේවක මහත්තයෝ. ඒකටත් එක්ක අපේ මේ ඉන්දුවර පුතාලා වැඩිහිටියන්ට ගරු කරන්න දන්, වැඩිහිටියන්ට කතා කරන්න දන්, මේ ගමේ වෙන හැම පොදු වැඩකටම සහයෝගය ලබා දෙන්න. හරිම හොඳ දරුවෙක් තමයි මේ ඉන්දුවර පුතා කියන්නේ. ඔව් එහෙම තමයි හැදිච්ච දරුවෝ. අඩුම තරම ග්‍රාමසේවක මහත්තයෝ මිනිස්සෙක්ගේ මූණක් දිහා බලලා රාන්නේවත් නෑනේ මේ ඉන්දුවර පුතාලා. විසමාමි යකෝ මේ අහිංසක මිනිස්සුන්ට ගැහුවනේ මේ වයසක මිනිස්සු.